සුබ දවසක්. ඔබේ විවාහයට ලැබෙන සහකරු හෝ සහකාරිය ඔබට ලැබෙන්නේ කුමන ආකාරයෙන්ද කියා ඔබ දැන සිටියාද? දැන නොසිටියේ නම් ඔබේ කේන්ද්‍රය අතරගෙන ඔබේ 7 වෙනි කොටුවේ අධිපතිත්වය දරන ග්‍රහයා සිටිනා තැන අනුව එම කරුණ පිළිබඳව දැනගන්න. ඔබේ 7 අධිපති ග්‍රහයා කවුරුන්දයි නොදන්නවා නම් මම ඔබට උදව් කරන්නම්. ඔබ මේෂ හෝ වෘශ්චික ලග්නයේ නම් 7 අධිපතියා වන්නේ සිකුරු ග්‍රහයයි. වෘෂභ හෝ තුලා ලග්නයේ නම් කුජ ග්‍රහයාද, කටක හෝ සිංහ ලග්නයේ නම් ශනි ග්‍රහයාද, ධනු හෝ මීන ලග්නයේ නම් බුධ ග්‍රහයාද, මිථුන ලග්නයේ නම් ගුරු ග්‍රහයාද, මකර ලග්නයේ නම් චන්ද්‍ර ග්‍රහයාද, කුම්භ ලග්නයේ නම් රවි ග්‍රහයාද ඔබේ 7 අධිපතියා වේ. ඔබේ 7 වෙනි අධිපතියා සිටින්නේ පළවෙනි කොටුවේ නම් ඔබ තමාගේ සහකරු සහකාරිය කවදා ලැබෙවිදයි නිතරම කල්පනා කරන කෙනෙකු විය හැක. මංගල යෝගයක් උදා වූ සැනින් ඔබගේ උත්සාහයෙන් තොරවම ඇය හෝ ඔහු ඔබ සොයා එනු ඇත. 7 වෙනි අධිපතියා දෙවැන්නේ සිටී නම් මිල මුදල්, සිත් ඇද ගන්නා වූ කතාව, ගායනය, ධනවත්කම යන කරුණක් සම්බන්ධයෙන් ඔහු ඇය හමුවනු ඇත. එසේම ඔබේ 7 අධිපතියා තුන්වැන්නේ සිටී නම් පිය පාර්ශවයේ ඥාතියෙකුගේ මාර්ගයෙන් හෝ සහෝදර මාර්ගයෙන් නැතහොත් චාරිකාවන්, කලා කටයුතු, ගමන් බිමන්, කාර්මික විද්‍යාල ආදී මුල් කොටගෙන මුණ ගැසෙනු ඇත. 7 අධිපතියා සිටින්නේ 4 වැන්නේ නම් යාන වාහන, ගේදොර, ඉඩකඩම් වැනි දෙයක් සම්බන්ධ කටයුත්තකදී හෝ නෑදෑ මාර්ගයෙන් නිවසට පැමිණීමෙන් සහකරු හෝ සහකාරිය හඳුනා ගැනීමට ලැබෙනු ඇත. 7 අධිපතියා 5 වැන්නේ නම් රැකී රක්ෂා, පුහුණු වීම, ක්‍රීඩා උත්සව, නාට්‍ය හා විනෝද උත්සව වැනි අවස්ථාවලදී සහකරු හෝ සහකාරිය ලැබෙනු ඇත. එසේ නොමැති වුවහොත් රෝග පීඩා, සොර සතුරු කරදර වැනි කාරණා නිසා හඳුනා ගැනීමට ලැබෙනු ඇත. 7 අධිපතියා 7 වැන්නේ නම් සහකරු හෝ සහකාරියගේ බලවත් වූ ඉල්ලීම මත විවාහය සිදුවනු ඇත. එසේම තමා සමග එකට වැඩ කරන අයගේ මාර්ගයෙන්ද හඳුනා ගැනීමට ලැබෙනු ඇත. 7 අධිපතියා 8 නම් රෝග පීඩා, අවමගුල් උත්සව, හදිසි අනතුරු වැනි අවස්ථාවකදී සහකරු හෝ සහකාරිය මුණ ගැසෙනු ඇත. 7 අධිපතියා 9 නම් විදේශ ගමන්, ආගමික උත්සව, වන්දනා ගමන්, දීර්ඝ ගමන් වැනි අවස්ථාවක හෝ වැඩිහිටි ඥාතියෙකුගේ මාර්ගයෙන් තම සහකරු හෝ සහකාරිය ඔබට ලැබෙනු ඇත. 7 අධිපතියා 10 වෙන්නේ නම් ඔහු හෝ ඇය සිටින පළාතට තමා ගිය විට හෝ රැකී රක්ෂා කටයුතු, ස්ථාන මාරුවීම් ආදී කටයුතුවලදී හෝ පියාගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් හෝ පියාගේ මාර්ගයෙන් තම සහකරු හෝ සහකාරිය හඳුනා ගැනීමට ලැබෙනු ඇත. 7 අධිපතියා 11 වැන්නේ නම් ඔබගේ සහකරු හෝ සහකාරිය හිතමිතුරු මාර්ගයෙන් හෝ තමාගේ වැඩිමහල් සහෝදර සහෝදරියකුගේ මාර්ගයෙන් බොහෝ දුරට ලැබෙනු ඇත. එසේ නැත්නම් භූමි ලාභ, ධන ලාභ, මිල මුදල් කටයුතු වැනි දේකදී මුණ ගැසෙනු ඇත. 7 අධිපතියා 12 වැන්නේ නම් සමාජ සේවා කටයුතු, උත්සව, ආරෝග්‍ය ශාලා, බන්ධනාගාර, උසාවි ආදී වැඩ කටයුතුවලදී හෝ ඒ සම්බන්ධ කටයුතුවලදී මෙන්ම දුර බැහැර ඥාතියෙක් මාර්ගයෙන් හෝ සමාජ සේවා කටයුතු හා උත්සවවලින්ද ඔහු මුණ ගැසීමට බොහෝ දුරට ඉඩ තිබේ. මා මේ ප්‍රකාශ කළ කරුණ ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ ඇයි සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.